නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයත්ත නන්දති පුඤ්ඤං මේ කතන්ති නන්දති භීයෝ නන්දති සුග්ගතින් ගතෝ. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ධම්මනන ටීවී නාලිකාවෙන් හැමදාමත් ධම්මචින්තාව ශ්‍රවණය කරන ඔබට අද මම කියලා දෙන්නේ යමක වර්ගයේ 18 වෙනි ගාථාව. පින්කල තැනත්තා මොකද කරන්නේ? ඉද නන්දති පෙච්ච නන්දති. ඉද නන්දති මම තමන් කරපු පින්කම ගැන හිතලා මෙලොව සන්තෝෂයටපත් වෙනවා. අත පුඤ්ඤෝ උභයත්ත නන්දති. ඒ වගේම පරලෝකයට ගියාට පස්සේ තමන් කරපු පින්කම ගැන හිතලා සන්තෝෂයටපත් වෙනවා. පුඤ්ඤම් මේ කතන්ති නන්දති බිහියෝ නන්දති සුග්ගතින් ගතෝ. මා විසින් මේ වගේ පින්කමක් කළා කියලා ඊටාම සන්තෝෂයටපත් වෙනවා විතරක් නෙමෙයි. ඒ පුද්ගලයා මොකද වෙන්නේ? මරණයෙන් පස්සේ සුගතියට යනවා. සුගතියට ගිහිල්ලා සන්තෝෂයටපත් වෙනවා. සැපයටපත් වෙනවා. ඒ නිසා අපේ ජීවිතය පිනෙන් පරිපූර්ණ කරගන්න, පෝෂණය කරගන්න මේ හිමිදිරි උදෑසන අපි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. පව් වලින් වැළකීලා පිනෙන් පෝෂිත වෙච්ච ජීවිතයක් බවට ඔබේ ජීවිතය පත් කරගන්න ඔබ හැම දිනම අදිෂ්ඨාන කරගන්න කියන මේ පුංචි අවවාදය ඊටාම කරුණාවෙන් යුක්තව මේ හිමිදිරි උදෑසන මේ ධම්මචින්තා වැඩසටහනින් ඔබට මතක් කරලා දෙන්න අපි කල්පනා කළා. ඔබ හැම දිනාටම උතුම් තෙරුවනේ ආශිර්වාදය වේවා. සම්මා සම්බුදු සරණයි.